රජයේ විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමානේ දැන්. ඉතින් අපි කියන්න කැමති මේ මට ඉල්ලන දෙයක් නෙමෙයි මම ඉල්ලන්නේ. මේ මිනි පෙට්ටිය අසරණ මිනිස්සුන්ට ගෙනියන්න ගමට ගෙනියන්න වාහනයක් අපට ලැබිච්ච එක. රජෙන් අපි වාහනයක් ඉල්ලද්ද අපට ජපාන් දායකයෙ පරිත්‍යාග කරපු එකක් මේක. දැන් හම්බන්තොට වරාය තියෙනවා කොච්චර කාලෙද අපිට යන්නේ? අවුරුද්දයි මාස 6ක් විතර හම්බන්තොට වරාය තියෙනවා. තාම බැරුණා මේක නිදහස් කරගන්න. එතකොට ජනාධිපති කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ කියනෝනේ. ජේ.ආර් කිව්වේ ගෑණියෙක් මිනිහෙක් කරන්න බෑ. මිනිහෙක් ගෑණියෙක් කරන්න බෑ කියලා මේ දෙක විතරයි කිව්වේ. يعني ඒ තමයි ජනාධිපති බලය තියෙනවා කියලා. ඉතින් ওই වාහනේ නිදහස් කරන්න බලයක් උන්නේ නැහැ නේද? එහෙම ඕනේ නැහැ. ඊළඟට අපි හිතමු නැහැ කියලා. ඒ වුණාට ජනාධිපති අරමුදල කියලා එකක් තියෙනවා. ජනාධිපති අරමුදල තියෙන්නේ අහිංසක මිනිසුන්ට හදිස්සියට දෙන්න. ඒක නිසා ඒ හැමෝටම දෙන්න පුළුවන් දෙයක් තමයි මේක. එහෙමනම් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ වාහනේ දෙන්න. මේ මිනි පෙට්ටි ගෙනියන්න. වෙන එකකට නෙමෙයි. මට යන්න වාහන උන් තමයි තියෙනවා. මට 3 wheel එකේ ඉඳලා දායක මට පූජා කරලා තියෙනවා. අර 3 wheel එක. අර ජීප් එක. මොනවද? බෙන්ස් එකද BMW මොනවද තියෙනවා දෙනවා මිනිස්සු. අපිට දෙන ඕන තරම්. අපි කවදා බස් එකේ යවන්නේ. එහෙම දායක අපිට ඉන්නවා. අපි ඉල්ලන්නේ අපිට යන්න කියලා. මේ පොඩි හාමුදුරන්ට අම්මගේ වාහන තියෙනවා යන්නේ. අපි ඉල්ලන්නේ මේ ඉල්ලන්නේ එකම දේ තමයි මේ මිනි පෙට්ටිය ගමකට ගෙනියන්න මිනි පෙට්ටිය දාන්නම මේ වාහනේ හදලා තියෙන්නේ. ඒ නිසා මගේ අවසාන ඉල්ලීම ජනාධිපතිතුමා ඇතුළු රජයේ සියලු දෙනා රජයේ ඉන්න සෞඛ්‍ය මෙතුමත් මේ ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය මෙතුමත් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අනිත් අයත් අපි ගැන දන්නවා. නොකියුවට දන්නවා. මේ හවලා කියලා හොඳට දන්නවා. ඒ නිසා ඉතින් මේ අපිට කිසි දෙයක් ඕනේ නැහැ. අපිට මෙලොවදයක් ඕනේ නැහැ. අපිට ඕනේ මේ අහිංසක මිනිස්සුන්ට මොනවා හරි දෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඒවා දෙනවා. ඉතින් මේ තරම් මේ ටැක්ස් එකක් ගහලා තියෙනවා කියලා ඇත්තටම කීයකින්වත් හිතන්න බෑ. ඈ 3 කෝටි 20 ලක්ෂයක් ගහලා තියෙනවා බද්ද. ඒ නිසා මේ ජනාධිපතිතුමා අහගෙන ඉන්නවා නම් එක්කෝ අගමැතිතුමිය හරි කවුරු හෝ වේවා අහගෙන ඉන්නවා නම් මේක අනිවාර්යයෙන්ම දැනුවත් කරලා මේ මුගක්ම මේ අපිට අපෙන් ඇවිදින් ඉල්ලන්නේ අඬාගෙන ඇවිල්ලා ඉල්ලන්නේ ආඳුන්නේ නරුණ අපිට පෙට්ටිය දෙන්න. ඊළඟට පාසුවල කටයුතු. දැන් මිනිස්සු ගෙනියන්න බැරි අය ඉන්නවා මහත්තයෝ. ගමට ගෙනියන්න ගමේ ගෙදර තියාගෙන මිනිහ වලන කැමති මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ට බෑ. ඇයි මේ ට්‍රාන්ස්පෝර්ට් එක ගියද? ඉතින් ඒක නිසා ට්‍රාන්ස්පෝර්ට් එක ප්‍රශ්නයක්. ඊළඟට මේ රෙඩ්ඩුන්ගේ තියෙන අහිංසකකම. රෙඩ්ඩුන්ගේ තියෙන අහිංසකකම කොච්චරද කියන්නේ? ඒ අහිංසක කියන්නේ දැන් මෙහාට ආවට පස්සේ මිනිස්සෙකුට බස් එකේ යන්න සල්ලි නැහැ. බස් එකේ යන්න සල්ලි ඉල්ලගන්නේ අපෙන් ඇවිල්ලා. ඒ තරම් අසරණ වෙනවා. එතකොට මරුණාට පස්සේ පෙට්ටිය ගන්නවත් මොන දෙයක් ගන්න. අපි හිතනවානේ මේ මුස්ලිම් අයට සල්ලි දිනනවා කියලා මතයක් තියෙනවානේ. අනේ එහෙම නෑ මඩ කල්පම් පාරවත් මිනිස්සු එහෙම මැරෙනවා මේක ඇවිල්ලා. ඉතින් මේ මිනිස්සු මරුණාට පස්සේ නාවල තියදාලා සුදුරෙද්ද උතන. සුදුරෙද්ද උතල තමයි සංස්කාරය. ওই සුදුරෙද්ද ගාලා ගන්න සල්ලි නෑ මාත් මිනිස්සුන්ට. සුදුරෙද්ද ගන්නලත් ඉල්ල ගන්න අපෙන් ඇවිල්ලා. මොචරේ ඉන්න අය කියනවා අන්න අපි හාමුදුරුවෝ ඉන්න ඉල්ල ගන්න කියලා. ඒ තරම් අසරණයි. ඒක නිසා මේ මැරෙන්නේ මෙතන කෝටිපතිව වෙන්න පුළුවන්. කෝටිපතිව මැරෙන්නේ මේකට ඇවිල්ලා තමයි. මොකද ඉස්සෙල්ලාම මේගොල්ලෝ පටන් ගන්නෙ නව ලෝකයේ ආශ්‍රයයේ ලංකාව ස්පීල් එකේ කාමර අරගෙන ඉන්නේ. මේකට එන අන්තිමට මැරෙන්නේ. පිළිකාරු වලට එනවා. සිංහල දෙමළ මුස්ලිම් මේ හැම කෙනෙක්ම මේ අපේ පන්සලේ ඉන්නවා. අපේ පන්සලේ සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ම ඉන්නවා. ඒතකොට මේ ඇයට
පිහිටක් වෙනවා නම් පිහිටක් වෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයකින් තමයි රජය. එහෙම නැත්නම් මේ තුන් වේල කන්න දෙනවා. මේගොල්ලන්ට සුප් එක තේ එක තියෙන හැම දෙයක්ම දෙනවා. බේත් ටිකත් අරන් දෙනවා. බේත් ටික මේගොල්ලෝ යනවා කොහොම හරි අරන් දෙනවා. දායකවලෝ කියලා කොහොම හරි බේත් ටිකත් අරන් දෙනවා. ඒ වුණාට අපිට විදියක් නැහැ මේ පෙට්ටිය ට්‍රාන්ස්පෝර්ට් කරන්න. අන්දේ නිසා තමයි ජනාධිපතිතුමාට කියන්නේ මේක නිදහස් කරලා දෙන්න. මේක බැයි නම් වෙනවා හැකයි දෙන්න කියලා. මේක ඉතින් ටැක්ස් බද්ද වත් තියනවා කියනවනේ. ඒ කමක් නෑ අපිට නිකන් සාමාන්‍ය හෙවස් එකක් වුණා කමක් නෑ අපිට දෙන්න. ප්‍රශ්නයක් නෑ. අපි මේක මිල්ලන්නේ නෑ. අපිට දෙන්න. අපිට ලැබිච්ච එක අපිට දීපු එක ලැබෙනවනේ කොච්චර දෙයක්ද ඉතින්. මේ නොමිලේ දීපු එකක්. ඒ නිසා පින්වත් අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මතක් කරනවා